හායි ළමයි. ඔන්න ඔයාලා ඉන්ට්‍රෝ වීඩියෝ එකෙන්ම දකින්න ඇති මේ වීඩියෝ එක මොකක් ගැනද කියලා. අපිට යුනිවර්සිටි එකේ තිබුණා සරසවි සිරස කියලා බලය ෆන්ක්ෂන් එකක්. අපිට මීට අවුරුදු 3කට කලින් මං ෆස්ට් ඉයර් එද්දි තිබුණා සරසවි උයන කියලා ෆන්ක්ෂන් එකක් මේ විදිහම රූපවාහිනියෙන් කරපු. ඉතින් ඊට පස්සේ ගොඩ කාලෙකින් තමයි මේ ෆන්ක්ෂන් එක තිබුණේ. මේක සිරසයි අපේ ස්ටුඩන්ට් යුනියන් එකයි එකතු වෙලා තමයි කළේ. අපි ඉතින් දැන් යුනිවර්සිටි එක ඇතුලේ නැති නිසා අපි කොහොම හරි ට්‍රේනින් ප්ලේස් එකකිනුත් ලීව් එකක් අරගෙන යුනිවර්සිටි ගියේ හොස්ටල් නැති නිසා ඉන්න තැනකුත් හදාගෙන හරිම අමාරුවෙන් තමයි මේක බලන්න ගියේ. ඉතින් මම මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ ආස කරන වීඩියෝ ක්ලිප්ස් ගොඩක් ඇඩ් කරලා තියෙනවා. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. අරගෙන අපි ඉන්න බෝඩින් ප්ලේස් එකට ගිහින් ලෑස්ති වෙලා අපි 3:00 විතර වෙද්දි එතනින් ඇවිල්ලා 4 විතර වෙද්දි වලට ආවා ඉන්න තැනක් හොයාගන්න. මේක 6ට පටන් ගත්තා. හොඳ තැනක වාඩි වෙලා බලන්න ඕනේ නිසා. හැබැයි 4:30 වෙනකොටත් වලේ ළමයි පිළිලා තමයි හිටියේ. ඒ හින්දා මට ඉතින් හොඳ තැනක් හොයාගන්න හම්බුනේ නැහැ. පොඩ්ඩක් අයිනෙන් තමයි ඉන්න තැනක් හරිම අමාරුවෙන් හොයාගත්තේ. ශ්‍රී ලංකා සමරගම විශ්වවිද්‍යාලයෙන් තමයි අපි සරසවි සිරස පළමු දිගහැරීම මේ විදිහට පටන් ගන්න. අපි මේ
ගෙදර යන්න යන ගමන් තමයි ඉන්නේ. මට එහෙම ලොකුවට වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා. ඊළඟ දවසේ උදේම ඉතින් අපි ආපහු ගෙදර එන්නවා යුනිවර්සිටි එකටත් ගිහිල්ලා හෙළබජලින් කාලා එනවා කියලා හිතාගෙන. හරිම දුකයි ඉතින් කැම්පස් එකට මේ විදිහට දවසකට දෙකකට ගිහිල්ලා එද්දී ඒකට මාරම දුකයි. මොකද ඉතින් අපි එහෙ නැවතිලාම ඉඳපු විදිහට අපිට දැන් ඉන්න බැහැනේ. ඉතින් ඔයගොල්ලෝ යුනිවර්සිටි එකේ ඉන්නවනම් මට නම් කියන්න තියෙන්නේ ඒ කාලේ යුනිවර්සිටි එකටම වෙලා ඉන්නවනම් හොඳයි. ඒ කියන්නේ අපිට දැන් තමයි තේරෙන්නේ ඒ කාලේ කොච්චර නිදහසේ ඉන්න තිබුණාද කියලා.